හා යාළුවනේ අද මම ඔයගලන්ට අරගෙන ආවේ අපි ගිය පුංචි ට්‍රිප් එකක විස්තර. අපි මුලින්ම හයිවේ දාලා අපේ ගමන ආරම්භ කළා. දෙපැත්ත හරි ලස්සනයි. ඉතින් මම පුංචි වීඩියෝ ටිකක් ගත්තා. ඊට පස්සේ හයිවේ එක්සිට් එකෙන් එළියට දැම්මට පස්සේ පැත්තක මුහුද හරි ලස්සනයි. ඊට පස්සේ මෙතනින් තමයි අපි බෝට් එක ගත්තේ. මෙතන තියෙන්නේ අපි යන තැන් ගැන පොඩි විස්තරයක්. අපි යන තැන් ඒ විස්තර කිව්වොත් රුපියල් 6000ක් ගත්ත බෝට් රයිඩ් එකට අපෙන්. ඒ වගේම පැය එකමාරක් වගේ මාදුකගේ එක්කන් යනවා ඒගොල්ලෝ. මෙන්න මේ බෝට් එකේ තමයි අපි ගියේ. අපි තුන්දෙනාත් එක්ක ඉතින් ෆොටෝ ගත්තා. ඊට පස්සේ පටන් ගත්ත අපේ බෝට් රයිඩ් එක. ලස්සනයි. දෙපැත්තේ කඩොලාන මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. දෙපැත්තේ වැඩි තමයි යන්නේ. හරි ෂෝයි. ඒ වගේම දෙපැත්තේ පේන්නේ මං හිතන්නේ බෝට්ටු වැඩි ළමයි ගස් කැඩිලා තියෙන්නේ. ඊට පස්සේ හැමතැනම මෙන්න මේ වගේ පාලම් තියෙනවා. ඔළුව පාත් කරගෙන තමයි යන්න ඕනේ. සමහර අයට තුවාල වෙලා ඇති ඔළුව ඇදිලා එහෙම වෙලා තියෙනවා නම් මට පොඩ්ඩක් කමෙන්ට් කරලා කියන්න ඇත්තටම එහෙම වෙනවද කියලා. ටිකක් අවුවයි. ඒ වුණාට මේ වලට ඉස්සරහට පේන මේ කෑල්ල ටිකක් දුර යනකොට දාන මේ හින්දා අවුව ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. ඒ වුණාට අක්කනම් ලෑස්ති වෙලා තියෙන්නේ අවුවට ලෑස්ති වෙලාමයි ඇවිත් තියෙන්නේ ආනම්. දෙපැත්ත හරි ලස්සනයි. අපි ඉතින් බලලා ෆොටෝ අරගෙන අපේ ගමන පටන් ගත්තා. මෙන්න මේ දූපතේ තමයි මුලින්ම ගියේ. සිනමන් අයිලන්ඩ් කියලා. මයිමා ඉතින් ෆොටෝ එකක් අරගෙන දුවලා ගියා මෙන්න මේ ටී එක බොන්න. මෙන්න මේ සියා තමයි අපිට ටී එක හදලා දුන්නේ. යා ටී එක හදලා දීලා එයා යාගේ රාජකාරිය කරන්න ගත්තා. අපි ඉතින් ඒ ටී එකත් රස විදලා මෙයා සියාගේ මේ බඩුත් අරගෙන එයාලා හදන නිෂ්පාදන කුරුදු වලින් තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් මයිමායි අක්කයි අපි කට්ටිය ඉතින් ආයි බෝට් එකේ නැගලා ඊළඟ තැනට ගියා. හරි සුවදයි. මම විස්තර කියනනම් මම පත්තු කළේ නෑ. මම ගත්තා අංකල්ගෙන් හදන කුරු එකක්. ඊට පස්සේ අපි ආයි පටන් ගත්තා රයිඩ් එක යන්න. හරිම ලස්සනයි. දෙපැත්තෙම කඩොලාන. ඊට පස්සේ අපි කඩොලාන බලලා පොඩි සෙල්ෆියක් දෙකක් එහෙම අරගෙන ඊළඟ එකට ගියා. ඒ කියන්නේ අපි ඊළඟට බිව්වේ කිරල බීම කියලා එකක්. ඒවා කිරල පොඩි ගෙඩි වලින් මේ තියෙන බීම එක. මෙන්න මේ ගෙඩියෙල්ලු ඒ බීම එක හදන්නේ හරියට දෙවුල් කිරි වගේ රසයි. ඒකත් ඉවර වෙලා අපි සෙල්ෆියක් දෙකක් අරගෙන අපි ඊළඟ තැනට ගියා. හරිම ලස්සනයි ට්‍රැවල් එක නම්. මේ තියෙන ඊට පස්සේ අපි ආපු තැන ෆිෂ් තෙරපි එකක් කරන්න කියලා ආවේ. ඉතින් ලස්සන මාළු ඉන්නවා. මාත් ඉතින් පොඩ්ඩක් රිලැක්ස් එකේ ටිකක් වෙලා හිටියා. ලොකු වෙලාවක් ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඊ ටයිම් එකක් නැති හින්දා. ඊට පස්සේ ඉතින් එතනින් අපේ රයිඩ් එක ඉවර වුණා. වටේ බලලා ලස්සන බලලා ආවා. ඔය දෙපැත්තේ පේන්නේ ඉස්සෝ කොටු කියලා. ඉස්සෝ අල්ලන්නලු එක දාලා තියෙන්නේ. මම ලොකුවට ඒක නම් දන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි ආයි ආවා. ඊට පස්සේ අපි ඉතින් අපේ ට්‍රැවල් එක එකමාර ඉවර කරලා ආයි නැගතනින්ම බැහැලා කෑම කාලා අපේ ගමන අවසන් කළා. ආයි දවසක ලස්සනට අපි ගිය තැනක් අරගෙන එන්නම්. එතකම් පරිස්සමින් ඉන්න යාළුවනේ. බයි.